චම්පු මේ ගෙට වරෙන් මට දොර වහ ගන්න. එතකොට කෙල්ල එන වෙලාවක එයි. සංසු ඔබත් ඵලයන් බෝඩිමට. එහෙම කොහමද අක්කේ? ගෑනු දරුවෙක්නේ. චම්පු දැන් ඔබ හිතන්නේ ඔය මීරා පුරුදු වෙන්න පරක්කු වෙනවා කියලාද? සුමානෙට දවස් 2-3ක් මීරා කොහොමත් එන්නේ පරක්කු වෙලා. ඇත්තද සංසු? ඔය ඉතින් නෑ ෂූට් තියෙනකොට ඉතින් පරක්කු වෙනව නැද්ද? මේ බෝඩිමට ගන්න වෙලාවේ මං එයාට කිව්වා රෑ 9ට කලින් මෙහෙට වරෙන් කියලා. අනිත් ළමයින්ට එන්න පුළුවන් නම් මොකද එයාට ඒක රකින්න බැරි? අනේ නැන්දේ මේ මෙතන ඉන්න අනිත් කෙල්ල වැඩ කරන්නේ ගාමන්ට් වල ඇඳුම් කඩවල සුපර් මාකට් වලයිනේ. ඒව හරිනවහන වෙලාවක් තියෙනවා. ෂූටින් එකේම දෙමෙ ඉවරලක් අපිට කියන්න බෑ. අනේ මේ උඹලගේ ඇක්සන් කට් එක මට තේරෙන්නේ නැහැ. මං කියන්නේ එයාට මම කියපු වෙලාවට කලින් එන්න කියලා විතරයි. කෙල්ලට මොකක් හරි කරදරයක් වෙලාවද්ද? යාරි බය වෙන්න බෑ නැන්දේ. මං දන්නවනම් ඉන තැනක් ගිහලා බලලා ඉන්න තිබ්බයි ඉතින්. තලන්න නැතු ගිහලා නිදාගනි. මම මීරා නැතුව නිදාගන්නේ. මොකද්ද? ඌ කියන්නේ මීරක්ක නැතුව නිදි ගන්න බැහැ කියලා. ඔබට ඔක තේරෙන්නේ නැද්ද? සංසු. මේ කොල්ල වෙනදත් කොහමද? වෙනදන ඉතින් මන් දන්නේ අනේ මූ වෙන කුකුලා. කොහෙද මීහරකේ උඹ ගියේ ෆෝන් එක ඔෆ් කරගෙන? ඇයි කතා කර කට නැද්ද? මං උඹගේ අම්මා අහන්නේ. බලපන් බුම්මට්ටි වගේ ඉන්න හැටි. මොන මගුලද ගියේ? මොන මගුලකවත් ගියේ. එහෙනම් කොහෙද ගියේ? ඇයි ෆෝන් එක ඔෆ්? බැටරි බෑ. ඇයි බැටරි බහින්න මේ ෆෝන් එක charge කරන්න බැරි කාන්තාරයකද ෂූටින් තිබ්බේ? ඔව්. මේකේ දොට් ටික කඩනවා මම. තම්මඩ දුකම කතා කරන්නේ. මේ උපලේ දුක. චම්පු මේක පාර කඩන දතක් ගෙට ගිහිල්ලා කඩාගනි. මේ මිනිස්සු ඉනස්සන්න නැතුව. හඳත් හරි ආසැදිනේ අම්මා මගේ දත් එක්ක කඩනවට. බලන්න මේ කතා කරන විදිය මගේ දොරකඩ ඉඳගෙන අම්මේ මේ මීරා ඔබ ගැනයි අම්මා ගැනයි අනුකම්පා කරලා තමයි මම උඹලා මේ තියාගෙන ඉන්නේ. ඔබ මට මාස 3ක කුලී දෙන්න තියෙනවා. මෙතන 20000ක් තියෙනවා. ඉතුරු ණය 25000 මං ලබන සතියේ දෙන්න. මට බෑග් එක දීපන් සංසම්. ඔබත් ඵලයක්. චම්පු මේකි මොන ලකකින්ද ඉපදුනේ? නොනගති වෙලාව ඉපදුනේ.